අයිබෝන් ඉතින් ඔන්න අපි අදත් ඇයිලා තියෙන ආලෝයග්‍ර පරිශ්‍රයට ඉතින් මේ පහුගේ වීඩියෝස් ඔක්කොටම ගොඩක් කට්ටිය කමෙන්ට්ස් කරලා තිබ්බා ඔයාලගේ ආලෝයග්‍ර හොරණ ෆැක්ටරි එක රිවිව් කරන්න කියලා. ඉතින් ඔන්න අද ඔයාලට මේ රිවිව් එක දෙන්න තමයි ඇවිල්ලා අද ෆුල් රිවිව් එකක් අපේ මේ ෆැක්ටරි ගැන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි යමු ෆැක්ටරි ඇතුළට. ඉතින් ඔයාලට ෆැක්ටරි එක ඇතුළට ආපු ගමන් බලා ගන්න පුළුවන් අපේ A1 බිල්ඩින් එක. ඒතර මේක තමයි මුලින්ම පටන් ගත්ත අපේ ෆැක්ටරි එකේ බිල්ඩින් එක. ඒ වගේම මගේ පිටිපස්සෙන් ඔයාලට ආදර්ශමත් ගෙවත්ත බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ආදර්ශමත් ගෙවත්ත ගැන මම මේ වීඩියෝ එක අවසන් ගෙවත්ත කතා කරන්න. අපි නම් මුලින්ම යමු අපේ A1 බිල්ඩින් එකට මේ ප්‍රොඩක්ෂන් එක වෙන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් මේ අපි ඇවිල්ලා ඉන්නේ අපේ A1 බිල්ඩින් එකට. අපි මේ ෆැක්ටරි එක පටන් ගත්ත මුලදීම අපේ නිෂ්පාදන කටයුතු පටන් ගත්තේ මෙන්න මේ බිල්ඩින් එක ඇතුළේ. හැබැයි අද දවසේදී ඔයාලට මගේ පිටිපස්සෙන් පේන ඇති ලොකු යාඩ් එකක් තියෙනවා. හැබැයි ආරම්භයේදී මෙහෙම ලොකු යාඩ් එකක් තිබෙන්නේ නැහැ. මොකද අපි 2021 දී මේ ෆැක්ටරි එක පටන් ගනිද්දී අපි මෙතන ටැන්ක්ස් 4කින් තමයි වැඩේ පටන් ගත්තේ. අපි අවුරුදු 4ක් තිස්සේම කරේ මේක රිසර්ච් කරන එක. මොකද ව්‍යාපාරයක් පටන් ගන්න බෑනේ රිසර්ච් එකක් නැතුව. ඉතින් අවුරුදු 4ක්ම තිස්සේ කරපු රිසර්ච් එකේ ප්‍රතිඵලයක් විදිහට අපිට සාමාන්‍යයෙන් දවස් 28ක් 34 කාලයක් තුලදී මේ පොහොර නිෂ්පාදනයක් මේ ටැංකින් ගන්න විදිය ගැන අවබෝධය ගන්න ලැබුණා. ඒ විතරක් නෙමෙයි අද වෙද්දී ලංකාවේ සහ ලෝකේ රටවල් වල මේ නිෂ්පාදනයට තියෙන ඉල්ලුම ගැන ලොකු අදහසක් ගන්න අවස්ථාව ලැබුණා. ඒකත් එක්ක තමයි අපි 2025 දී අපි මේ ෆැක්ටරි එක මේ විදිහට ඕපන් කරන්නේ. එතකොට මේ තියෙන හැම ටැංකියකම මේ කතා කරන මේ මොහොතේදී පොහොර නිෂ්පාදන කටයුතු සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ නිෂ්පාදන කටයුතු වල අවශ්‍ය වෙන හැම අමුද්‍රව්‍යයක්ම ඔයාලට මේ පැත්තෙන් අපි රෙඩි කරලා තියෙනවා. ඉතින් මේ දවස් තුළ තියෙන හැම ටැංකියක්ම ෆිල් කරන්න අවශ්‍ය කරන හැම අමුද්‍රව්‍යයක්ම අපි මේ තැන්වල ගොඩ ගහලා තියෙනවා. ඉතින් මේ ටැන්ක්ස් වල ඔයාලට පේනවා මේ වෙලාවේ අපි පොහොර නිෂ්පාදනයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය පුරවලා තියෙනවා. අපි නම් මුලින්ම බලමු මොනවද අපි මේකට ගන්න අමුද්‍රව්‍ය කියලා. සාමාන්‍යයෙන් අපි පොහොර නිෂ්පාදනයක් තුළින් බලන දෙයක් තමයි NPK report එක. එහෙම නැත්නම් ඒ පොහොරේ අන්තර්ගතලා තියෙන නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් ප්‍රමාණය. එතකොට මේ පොහොරට අන්නේ අන්තර්ගතය ගන්න අපි අමුද්‍රව්‍ය විදියට ප්‍රධාන වශයෙන් දේවල් 4ක් භාවිතා කරලා තියෙනවා. ඒකේ පළවෙනිම එක තමයි කෙහෙල් කියලා කියන්නේ. දෙවෙනි එක තමයි ඇල්බීසියා, තුන්වෙනි එක තමයි පෝරවැල්. මේක සමහර ප්‍රදේශවල මුගන වැල් කියලා හඳුන්වනවා. ඒ විතරක් නෙමෙයි අපි හතරවෙනි අමුද්‍රව්‍ය විදිහට වැදගත්ම අමුද්‍රව්‍ය විදිහට අපි ගන්නේ ගොම. මේකට අපි ගන්නේ වේලපු ගොම නෙමෙයි අමු ගොම ගන්න. එතකොට ඔයාලට මේ පිටිපස්සෙන් තේරෙනවා ඇති මේ තියෙන්නේ මේ මොහොතේදී අපේ ඊළඟ නිෂ්පාදන කටයුතු වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය හදලා තියෙන විදිය. ඒතර මෙතනදී ගත්තොත් එහෙම මේ තියෙන්නේ අපි ඇල්බීසියා, කෙහෙල්, ඒ වගේ මේ මුගුණ වැල් පොඩි පොඩි කොටස් වලට කපලා මේ ගොමත් එක මික්ස් කරලා තමයි මේ මික්ස් එක හදලා තියෙන්නේ. ඒතර ඔයාලට මේ පේන මික්ස් එක තමයි අපි අර ටැන්ක්ස් වලට අපි මෙතනින් එහාට ෆිල් කරන්නේ. ඉතින් ඔයා අතනදී බැලුවොත් එහෙම ඔයාලට පේනවා මේක ගොම වශයෙන් තියෙන්නේ. එතකොට අර දියරලා එකෙන් මේක ගුලි වශයෙන් තමයි තියෙන්නේ. හැබැයි මේ පොහොර එක අවසන් වුණාට පස්සේ ඒ කියන්නේ අර මං කිව්වා ජීර්ණ ක්‍රියාවට ලක් වෙලා අවසානයේදී පණුවගෙන් එළියට එන මලපා මේක ගත්තොත් එන මේ පොහොර එක මම ඔයාලට පෙන්නන්න. ඔයාලට පේනවා හරියට අර තේ කුඩක් වගේ තමයි තියෙන්නේ. තාම අපි මේ පොහොර එක හලලා නැහැ. මොකද තව ලේයර්ස් දෙකක් මේ ටැංකියේ දාන්න තියෙනවා. ඒතර මේ ලේයර් එක මේ වෙද්දි හොඳට පොහොර වෙලා තියෙනවා. ඔයාලට පේනවා මේක තේ කුඩක් විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. කිසිම ගඳක් සුවඳක් නැහැ. හොඳ පොහොර එකක් විදිහට අපිට මාකට් එකට දෙන්න පුළුවන්. මුලින්ම අපි මේ ටැංකියක් පටන් ගන්නදී කරන්නේ මේ ටැංකිය අඩි 15යි 3යි තුනේ ටැංකියක්. ඒ කියන්නේ ඝන අඩි 135ක ටැංකියක්. මේ ටැංකිය බ්ලොක් ගාල් වලින් තමයි හදලා තියෙන්නේ. අපි මේක වටේ කපරාරු කරලා ඒ ඔක්කොම කරලා තියෙනවා. අපි මුලින්ම කරන්නේ මේ ටැංකියගේ ඔයාලට පේන මේ වටේම කළු පාට ලේයර් එකක් තියෙනවා. ඒතකොට මේ තියෙන්නේ ගොම ලේයර් එකක් තමයි ගාලා තියෙන්නේ. මොකද මේ සිමෙන්ති සැර මේ පණුවන්ට ආවොත් මේක යාලා මැරෙන්න පුළුවන්. ඒ නිසා අනේ සැර යවන්න තමයි අපි මේ ගොම දාලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි අඩියට මේක දාන කරදහයිය දාලා ඒක උඩින් අපි එක ලේයර් එකක් විදිහට තමයි අපි අර මම වල කලින් පෙන්නපු මිශ්‍රණය මේකට දාන්නේ. නැතුව මේ ටැංකියක් එකපාර ෆුල් කරනවා නෙමෙයි. ලේයර්ස් බයි ලේයර්ස් තමයි අපි මේ මිශ්‍රණය දාන්නේ. ඊට පස්සේ අපි කරන්නේ මේ පොහොර නිෂ්පාදනය කරන නිෂ්පාදකයා. ඒ මෙතන වැඩ කරන කවුරුන් නෙමෙයි. ඒ තමයි ලයිසීනියා ෆැඩිඩාගෙන ගැඩවිල් පණුව. මෙන්න මේ ගැඩවිල් පණුවව අපි අර මිශ්‍රණය උඩින් දානවා. එතනින් පස්සේ සිද්ධ වෙන්නේ එයා මේ මිශ්‍රණය ගිහලා කන එක. මෙයා මේක කෑවට පස්සේ එයාගේ ඇඟ හරහා මේක ගිහිල්ලා විවිධ එන්සයිම් එක තුල ජීර්ණ ක්‍රියාවට ලක් වෙලා එයාගෙන් පිට වෙන මල පහ තමයි අවසානයේදී මේ අද ඔයා දකින කළු රත්තරන් එහෙම නැත්නම් මේ වර්මි කොම්පෝස්ට් එක විදියට ඔයාගේ මගේ අතර එන්නේ.
ඉතින් ලේයර්ස් 4කින් තමයි අපි මේ ටැංකියක් හදන්නේ. එතකොට ලේයර්ස් 4 කම්ප්ලීට් වුණාට පස්සේ අපි මේ ටැංකියේ තියෙන පොහොර අයින් කරනවා. ඊට කලින් අපි කරන දෙයක් තමයි මේකේ මම කිව්වා ප්‍රධානම නිෂ්පාදකය තමයි මේකින් අයිසීනියා පැද්දගෙන ගැඩවිල් පණුව. ඒත් අපි මේ පණුව පිටින්ම මේක අයින් කරන්නේ නැහැ. මේ පණුවම අපි අයින් කරන්න ඕනේ. ඒතර ඒක කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි මේ ටැංකියක ලේයර්ස් 4 කම්ප්ලීට් වුණාට පස්සේ එතනින් යාට තවදුරටත් කන්න දෙයක් නැහැ මේක ඇතුලේ. අපි එනම් කරන්නේ එයාට අර මං වට කලින් පෙන්නපු ඒ හදන මික්ස් එකෙන් ගොම බෝල වගේ හදලා ඒවා මේ ටැංකියේ තැන් කිහිපයක තියෙනවා. මේක තිබ්බ ගමන් වෙන්නේ මෙයාලට අලුත් කෑමක් තමයි අපි මේ ටැංකියට දාලා දෙන්නේ. මේ පණුව ටික මොකද කරන්නේ? මේගොල්ලෝ ගිහලා අර ගොම බෝල ඇතුළේ රිංගනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒ ගොම බෝල ඔක්කොම අයින් කරලා අපේ නර්සරි එක තියෙන අර පැත්ත මං ඔයාලට එක පෙන්නන්නම් ඉස්සරහට. අන්නේ නර්සරි එකේ තමයි අපි පණුවන්ට හැදෙන්න වැඩෙන්න දෙන්නේ. ඒක අපි එතෙන්ට ගිහිල්ලා දානවා. ඊට පස්සේ තමයි අපි මේ ටැංකියක් අයින් කරන්නේ. එතකොට ඔයාලට පේනවා මේ අයින් කරන්න තියෙන ටැංකිය මේ විදිහට මේකෙන් පොහොර අයින් කරලා මම ඊළඟට පෙන්නන්න ඒ අපේ මේ පොහොර වේලන තැන එතෙන්ද ගිහලා මේක වේලලා හලලා තමයි ඊට පස්සේ ඔයාලට කිලෝ 1 කිලෝ 5 25 විදිහට පැකේජින් විදිහට එන්නේ. අර පොහොර ටැංකියෙන් ගන්න පොහොර මෙතනින් එහාට තමයි අපි ඇස්වරුම් කරන්නේ සහ මේක වේලන වැඩේට යන්නේ. අපි බලමු කොහොමද මේ වැඩේ එන්නේ කියලා බලන්න. ඉතින් මේ විදිහට අර අපේ ටැංකියෙන් ගත්ත පොහොර මේ විදිහට බිම අතුරලා අවුවේ මේක වේලනවා දවසක් වගේ. ඊට පස්සේ තමයි අර වාට තියෙන අර මැෂින් එකේ මේක හලන්න අපි දාන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ මැෂින් එකෙන් අපි මේ පොහොර හලන්නේ. ඒතර ටිකක් ලොකුවට දින අංශ ඔක්කොම ටික අයින් වෙලා අවසානයේදී මේක වැලි වගේ සුපිරි පොහොර එකක් එළියට එනවා. ඉතින් මේ තියෙන්නේ අවසානයෙන් එන ප්‍රොඩක්ෂන් එක මේක තමයි ඔයාට බ්ලැක් ගෝල්ඩ් නැත්නම් කළු රත්තරන් විදිහට මේ මාකට් එකේ සුපිරි පොහොර නමින් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අර විදිහට අලාගත්ත මේ සුපිරි පොහොර ඔයාට කිලෝ 1 කිලෝ 5 කිලෝ 25 විදිහට ඔයාට වෙළඳ පොලේ මිලදී ගන්න පුළුවන්. ඒතර මේ පොහොර එක ඕනම වගාවකට සුදුසුයි. පොල් වගා කරන කෙනෙක් වෙන්න පුළුවන්, කුඹුරක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එළවලු වගා කරන කෙනෙක් වෙන්න පුළුවන්, මල් වගා කරන කෙනෙක් වෙන්න ඕනම වගාවකට ගන්න පුළුවන්. හොඳම පොහොර එකක් තමයි මේ සුපිරි පොහොර කියලා කියන්නේ. ඉතින් මම ඔයාලට කලින් පෙන්නුවා අපේ A1 section එක. ඒ කියන්නේ අපේ ෆැක්ටරි එකේ උගහරියේ තියෙන section එක. ඒ වගේම තමයි පල්ලෙහාට ආවොත් එහෙම ඔයාලට අපේ B section එක බලා ගන්න පුළුවන්. ඔයාලට මගේ දකුණු අත පැත්තෙන් ඔයාලට පෙන්වන්න කරනවා අපේ අලුතෙන්ම හදන ටැංකි 100ක මේ වෙද්දි ඒ නිෂ්පාදන කටයුතු කරන විදිය මේ හැමදේම ඔයාට මේ ටැංකිය තුළ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ෆැක්ටරි ආවට පස්සේ A section කියලා B section කියලා section දෙකක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ දෙකට මෙන්න අමතක කරන්න එපා. මේ තියෙන්නේ අපේ ආදර්ශමත් ගෙවත්. ගොඩක් අය අපෙන් අහන ඔයාලා ඔය වීඩියෝස් ගන්න නුවරඑළිය ඉන්නන්ද කියලා. නෑනේ මේ තියෙන්නේ බොරන අඟුරු ආතන. අපේ ෆැක්ටරි එකේ තියෙන ආදර්ශමත් ගෙවත්. එතකොට මේකෙදී ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සහ ඔයාලට උපදෙස් ගන්න පුළුවන් මේ පොහොර විවිධ භෝග වලට භාවිතා කරන්න කොහොමද කියලා. ඔයාලට මෙතනදී පේනදී අපි මෙතන ගෝව හදලා තියෙනවා. ඒ වගේම තමයි මිරිස්, දැන් නිවිති, ඒ විතරක් නෙමෙයි රාගු, මේ වතුන හැම දෙයක්ම අපි මේ ආදර්ශමත් ගෙවත් හදලා තියෙනවා. ඒ වගේම මම ආපහු මතක් කරනවා. ඔයාට මෙතෙන්ට ආවට පස්සේ මේ පොහොර මිලදී ගන්න එකවත් ෆැක්ටරි එක බලන එක විතරක්වත් නෙමෙයි. ඔයාට තවදුරටත් මේ පොහොර භාවිතා කරලා ඔයාගේ ගෙවත්තත් මේ වගේ ලස්සන ගෙවත්තක් කරගන්න කොහොමද කියලා උපදෙස් පවා ගන්න අපේ උපදෙස් දෙන කාර්ය මණ්ඩලයකුත් ඉන්නා. ඒ උපදෙස් අරගෙන ඔයාටත් මේ වගේ ගෙවත්තක් හදා ගන්නත් පුළුවන්.